Hello guys, ඉතින් welcome back to my channel. ඉතින් ඔන්න අද මම අරන් ආවේ keyboard lesson එකක්. ඇත්තම ගත්තොත් මේක මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ keyboard exercises 4ක්. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා ඒගොල්ලොන්ගේ fingers speed up කරගන්න වගේ දේවල් වලට exercises ටිකක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම අන්න ඒ වගේ exercises තියෙන වීඩියෝ එකක් තමයි අද ඔයාලා වෙනුවෙන් මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් guys අපි වැඩි කතා බහක් නැත්නම් අපි ඉක්මනට අපේ වීඩියෝ එකට යමු. ඉතින් වාට තාමත් මගේ චැනල් සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් අනිවාර්යෙන්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ටත් බලන්න මගේ මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් guys අපි යමු අපේ වීඩියෝ එකට. හරි guys එහෙනම් අපි දැන් අපේ පාලන එක්සර්සයිස් එක බලමු. දැන් මේකත් එහෙනම් මේක අපේ මනසේ ඒකාග්‍රතාවය හදාගන්නත් ගොඩක් උදව් වෙන එක්සර්සයිස් එකක් මේක. මේක කරන විදිහ පෙන්නන කලින් මම ඔයාලට මම මගේ මේ දකුණට තියෙන ඇඟිලි පහට මම ඉලක්කම් පහක් දාගන්නවා. ඒ තමයි මේක එල්ල අංක එක හරි මගේ මහපට ඇගිල පාලනය ගිල්ල එතකොට මේක මේ දමර ගිල්ලන එතොට මේක දෙක මේ මැදැගිල්ලවෙල 3 මේ ඇගිල්ල 4 මේ ඇගිල්ල 5 හරි හරි දැම් බරගන්න මම මුලින්ම එක ළඟ දෙන කීස් පහක් කුඩින් මගේ මෙන්න මේ ඇගිලි පහ මේ විදිහට තියාගන්නවා ඊට පස්සේ මම මුලින් මගේ මේ 2 සහ 4 කියන ඇගිලි ටික ඊට අදාළ කීයක උඩින් තියාගෙන මේ විදිහට තද කරගන්නවා අනිත් ඇගිලි 3 කියන්නේ 1යි 3යි 5යි කියන ඇගිලි 3 උස්සනවා ඊට පස්සේ 1 3 5 කියන ඇගිලි ටික තියෙනවා 2 සහ 4 කියන ඇගිලි දෙක උස්සනවා ආයෙත් 2 සහ 4 කියන ඇගිලි දෙක තියෙනවා 1 3 5 කියන ඇගිලි ටික උස්සනවා ඉතින් මේ විදිහට වාර 10ක් විතර කරන්න ඕනේ මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 10 ඉතින් මේ එක්සර්සයිසස් ඔයාලා එක දවසක් විතරක් කළා මදි. ඔයාලා ඩේලි ඔයාලා කීබෝඩ් එක ප්‍රැක්ටිස් කරන කලින් අනිවාර්යයෙන්ම මේ එක්සර්සයිස් ටික කරලා පටන් ගන්න නම් ගොඩක් හොඳයි. හරි ගයිස් අපි එහෙනම් දැන් යමු අපේ දෙවෙනි එක්සර්සයිස් එක මොකක්ද කියලා බලන්න. හරි අපි දැන් බලමු අපේ දෙවෙනි එක්සර්සයිස් එක මොකක්ද කියලා. මේක තමයි ස්කේල් වාදනය කිරීම. මේ කියන්නේ දැන් මම ඔයාලට සිම්පල් ස්කේල් එකකින් කියලා දෙන්නම්කෝ. අපි මුලින්ම මේජර් ස්කේල් එක ගමුකෝ. මේජර් ස්කේල් එකේ මම ඔයාලට C මේජර් ස්කේල් එක ගන්න ඉතින් මුලින්ම කියලා දෙන්නම්. C මේජර් ස්කේල් එක කියලා කියන්නේ ඔයාලා normal සරිගම් පද නිසා ගහන එක. හරිද? ඒ කියන්නේ මෙහෙම තියා අතර පස්සේ සා රේ ගා ඊට මා එකට අපි අපු මහපට ඇඟිල්ල ගන්නවා. මා පා දා නී සා අනිත් පැත්තට සා නී දා පා මා ගා නී සා. හරිද? ඊට පස්සේ D මේජර් ස්කේල් එක ගන්නවා. D එක මෙතනනේ. ඊට පස්සේ ඒ කියන්නේ මෙතනින් පටන් අරන් හරිද? ඒ කියන්නේ මෙතනින් පටන් අරගත්තාම අපි දැන් මේක සා කියලා හිතුවොත් එහෙම එතනින් එහාට අපි සරිගම් පද නිසා කියලා ගත්තොත් මොකද ටික තමයි D මේජර් ස්කේල් එක කියලා කියන්නේ. හරිද? අපිට දැන් මේ හැම ස්කේල් එකකටම වෙන අපිට සරලව හොයාගන්න පුළුවන්. අපි දැන් මුලින්ම C මේජර් ස්කේල් එක ගත්තොත් එහෙම දැන් C තියෙන මෙතනනේ. D තියෙන්නේ මෙතන. එතකොට C එකයි D එකයි අතරේ ඔක්කොම නෝට් තියෙනවා 1යි 2යි. හරිද? 1යි 2යි. දෙවෙනි එක තමයි D කියන්නේ. එතකොට අපිට අපි C එක වෙනකොට D එක යූස් කරලා මේ ස්කේල් එක ගන්නවා නම් එතකොට අපි දැන් සර දෙකක් පානලා තමයි එන්නේ. එතකොට ඔන්න දැන් C වෙනකොට D වැදුනා. ඊට පස්සේ දැන් අර C මේජර් ස්කේල් එකේ තිබ්බ D තියෙන්නේ. එතකොට D එක වෙනකොට දින්න ඕනේ. අර විදිහටම නෝට් දෙකක් ඉස්සරහා තියෙන සරයක්. ඒ කියන්නේ 1යි 2යි මේක. එතකොට දැන් රී කියලා දින්නේ මෙන්න මේ ගා සරය. හරිද? එතකොට ඉස්සෙල්ලා C මේජර් ස්කේල් එක ගහද්දී අපි සාරි ගා කියලා ගැහුවේ මේකනේ. එතකොට දැන් ගා කියලා දින්න ඕනේ D මේජර් ස්කේල් එක ඇතුළතදී. මෙතන ඉඳන් සර දෙකක් ඉස්සරහට තියෙන නෝට් එකක්. ඒ කියන්නේ 1යි 2යි මෙන්න මේක. තේරුණාද? මේ ඉතින් ඒ විදිහට අපිට ඒ අදාළ ස්කේල් වලට එන සර ටික අපිට හොයාගන්න පුළුවන්. දැන් ඉමේජ් ස්කේල් එක ගැහුවොත් මෙහෙම ඉතින් ඒ විදිහට තමයි අපි අපේ ස්කේල් වාදනය කරන්න. ඉතින් මේකත් හොඳ එක්සර්සයිස් එකක්. ඔයාලට හැමදාම ප්‍රැක්ටිස් කරන්න. එතකොට දැන් ඔයාලට දැන් ප්‍රධාන වශයෙන් ගත්තාම ස්කේල් 7ක් හම්බ වෙනවා. ඒ ස්කේල් 7ම ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. ස්කේල් ගොඩක් තියෙනවා. හරිද? මම මේ ඔයාලට නිකන් සිම්පල් එක්සර්සයිසස් ටිකක් තමයි කියලා දෙන්නේ. ඉතින් ඔයාලා මේවා අනිවාර්යයෙන්ම හැමදාම ප්‍රැක්ටිස් කරන්න. හරි guys අපි යමු දැන් අපේ තුන්වෙනි එක්සර්සයිස් එක මොකක්ද කියලා බලන්න. අපි දැන් බලමු අපේ තුන්වෙනි එක්සර්සයිස් එක මොකක්ද කියලා. දැන් මේක තමයි ආපීඩියෝ වාදනය. අපි දැන් මුලින්ම
මංවානික සීමේජ කෝඩ්ඩක මුලින් වාල් පෙන එක පිඩියක් ගාල වාට එතකොට ඒකින් වාට තේරේ කොහොම මේ කරන කියලා හරිද මමගේ මේගල් තුන යස් කරලා ප්ලේ කර පෙනන්න මෙම තියාගන්න සීමේජ කෝඩ් එක උඩ ඇගලි තුන සීකයි ඒකයි ජීකයි ඉරස්සේ ආයි මහපටන් ගිලා මහපට ගිල කියන ඉදර සී නෝට් එකට එකන මෙතැන්ට අන්තිමට තුළගිල්ලින් ඉරගන්න පුළුව හරිද ඉතින් ඒදියට ස්කෙල්ල අපි ගහන පුළුවන් ගන්න ස්කෙල්ල ස්කෙල්ල අපිඩිය විදිරි ගහන පුළුවන් හරිද අපි ඩීමේජ පිඩියක් ගැවොත්තේ ඩීමේජ කෝඩ්ඩේ ඊමේජයක් ගහනවන ඒකයි එෆෙක්ට එකයි බියගන්නේ තේරනද ඉතින් ඒදිරම අපි අපිඩියෝ පටන් ගන්න හරිගයි අපියන දැන් ඊට යම අපේ හතර නිසා අවසාන එක්සයිසක මොකක්ද කියලා බලන්න හරි දැ මේක කරන නිදවල් හොඳට බලගන්න දැන් ඔයාලගේ මේක්සයිසිදී ඔයාලගේ හැම නෝට්ටයක්ම ආදනය ගන්න ඕනේ කියන මෙහෙමයි අපි දැ මුලින්ම අපි දැ මේකට දැන් දෙකින් මේක්සයිස්කද අපි දැන් මේ හැමසරයක්ම ආදනය කරද්දි ඒ සරවලට අපි ගන්න ඇගලි කී පැත්තින අපි එක මොනදගේ වල්මු මෙම මේ කරන්න දැම් මුලින් අපි සාසරය උඩින් අපි මහපට කියල තියාගන්න ඊට පස්සේ මෙතන මේ තින හැම බ්ලක්කියක්ම වාදනය කරන පියස් කරන්න ඕනේ අපේ මැද ගිල්ල එකැන මෙන්න මේ ගිල්ල එතකොට දැන් වාල්ට පේනවැදි සමහරතැන් වලින් මේ එකක සුදුනෝට් දෙයක් කියෙනවානේ එතකොට පලනි සුදුනෝට්ට අප මහපට ගිල තියෙනවා දෙවනි සුදුනෝට්ට අපි ගහනු අපේ දම්බර ගිල්ල හරිද වාඩ වාඩ හොඳර බලගෙන ම කොවන් මේක වාදනය කරන කියලා පාල්ට එතකොට තේරේ අපි කොහොම මේ කරන්න කියලා ඔන්න ම හපට මුම තිබා ඒට බ්ලක්කී ගත්තින් බ්ලක්කීකට පිතින අප මැදගිල්ල ඒටසේ අපෝතින සුදුකියක්න ඒ සුදුකියකට මහපට ගිලම තියන්න ආයිත් බ්ලක්කීක් එතකට බ්ලක්කීවලට මැදගිල්ල ඔන්න ආපෝ සුදුකී ගත්තියෙනවා ඒකට අපි තියන්නේ මැදගිල්ල එතකොට දැ මේකට මැදගිල්ල තිබට පසේ ඒ ලගම තව සුදු මොට්ට ඇතිවන එතකොට ඒකට අපි මැදගිල්ල තියන්න අපි ඒකට තියන්න අපේ දබරගිල්ල මෙම ඉරසිම බ්ලක්කිය බ්ලක්කිවලට අපි තියන මැදගිල්ල ඊටසාව මහටගිල්ල තේරනාද ඉතින් මේදියට දිගට දිගට ගාගෙන තම තිීන් දම වාඩිය හයිින් ගලවෙනක පරක් මෙහම තේරල් ඉතින් ඒවිදියට තමයි අපි අපේ මේක්සයිසෙක් කරන්නේ ඉතින් වාල මේක්සයිස් හතර හැමදාම පුරුදු උනොත් එගෙන හැමදාම වාලට නොවාල වාලගේ කීබෝඩ් ප්‍රක්ටිස්ලට කලින් අනිවාරෙන් මේක්සයිස් ටික් කල පටන් ගත්තොත් වාල දන්නම නැතුව ඔයාලව ඉම්පරූ වෙලා තියේ අපි අද අපේ වීඩියෙන් අරගෙන ආවේ වාගේ ඇගිලි ස්පීඩක් කරගන්න හොඳ සිම්පල් එක්සයිසස් හතරක් ඉති අපි තවත් වීඩියෝ ඉක්පට හම්බෙමු